2024 වර්ෂයට අදාළව සිදු කළ 15 වන ජනහා නිවාස සංගණනය 2024 ඔක්තෝබර් මාසයේ ඉඳන් 2025 පෙබරවාරි මාසය දක්වා දීප ව්‍යාප්තව පවත්වනු ලැබුවා. ඉතින් පසුගියදා එළි දැක්වූ මේ සංගණනයේ ප්‍රතිඵල වලට අදාළව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප අවධානය යොමු කළ යුතු සුවිශේෂී කරුණු කාරණාවන් කිහිපයක් සම්බන්ධයෙන් තමයි මිස්ටර් ලෝකයා YouTube channel එක හරහා අපි අද ඔයාලට කරුණු කාරණාවන් අරගෙන ආවේ. ඉතින් 2024 වර්ෂයට අදාළව පැවැත් වූ මේ සංගණනයේ සුවිශේෂී කරුණු කාරණාවන් මොනවද කියලා දැනගන්න අපි යමු අද වීඩියෝ එකට. සංගණනයේ ප්‍රධාන දත්තවලට අදාළව වර්තමානයේදී ශ්‍රී ලාංකීය මුළු ජනගහනය ආසන්න වශයෙන් මිලියන 21.78ක් පමණ වන අතර එය 2012 සංගණනයට වඩා මිලියන 1.4ක වැඩිවීමක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධව සඳහන් කිරීමේදී ශ්‍රී ලාංකීය මුළු ජනගහනයෙන් 51.7% කාන්තාවන් නියෝජනය වන අතර 40.3% පිරිමි පාර්ශවය නියෝජනය කරනු ලබනවා. මේ ආකාරයට කාන්තාවන්ගේ ප්‍රතිශතය සාපේක්ෂව තරමක් වැඩිවීම සමගම සෑම ශ්‍රී ලාංකීය කාන්තාවන් 100කට සිටින පිරිමි පුද්ගලයන් ප්‍රමාණය 93ක් බවද සඳහන් කළ යුතුයි. ඒ වගේම ජනගහන වර්ධන වේගය සම්බන්ධව සඳහන් කිරීමේදී සංගණනයට අදාළ වාර්ෂික ජනගහන වර්ධන වේගය 0.5%ක් සටහන් කර තිබෙනවා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක ශ්‍රී ලාංකීය ජනගහන වර්ධනයේ වේගය අඩු වෙමින් යන ප්‍රවණතාවක් නිරීක්ෂණය වෙමින් තිබෙනවා. මීට අමතරව පළාත් අනුව ජනගහනය බෙදා දැක්වුවහොත් ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් ඇති පළාත ලෙස බස්නාහිර පළාත හඳුන්වා දෙන්න පුළුවන්. එහි ජනගහනය ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 28.1% නියෝජනය කරනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 5.3% වාසය කරනු ලබන උතුරු පළාත ශ්‍රී ලංකාවේ අඩුම ජනගහනයක් ඇති පළාත ලෙස සංගණන වාර්තාවලට අදාළව සඳහන්ව තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී නවතම සංගණන වාර්තාවලට අදාළව ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් ඇති දිස්ත්‍රික්කය ලෙස බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය නිතරගෙන්ම පත්ව තිබෙනවා. ඒ වගේම අඩුම ජනගහනයක් ඇති දිස්ත්‍රික්කය ලෙස සඳහන්ව තිබෙන්නේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයයි. ඒ වගේම තවදුරටත් ඉහළම ජන ගණත්වයක් සහිත දිස්ත්‍රික්කය ලෙස බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පත්ව තිබෙන්නේ එහි ඉතාමත්ම ඉහළ ජන ගණත්වයක් පවතින නිසාවෙන්. ඒ වගේම 2024 සංගණනයට අදාළ ශ්‍රී ලාංකීය ජාතිකත්වය සම්බන්ධව සඳහන් කිරීමේදී ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 74.1% සිංහල ජනතාව වාසය කරනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වාසය කරනු ලබන ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජනතාවගේ ප්‍රතිශතය 12.3% සඳහන්ව තිබෙනවා. මීට අමතරව මුස්ලිම් ජනතාව 10.5%ක්ද ඉන්දියානු ද්‍රවිඩ ජනතාව 2.8%ක්ද නියෝජනය කරනු ලබනවා. තවද වයස් සීමාවන් අනුව ශ්‍රී ලාංකීය ජනගහනය බෙදා දැක්වුවහොත් වයස අවුරුදු 14 තෙක් ශ්‍රී ලාංකීය ජනගහනය රටේ මුළු ජනගහනයෙන් 20.7%ක්ද වයස අවුරුදු 15ත් 64ත් අතර ප්‍රතිශතය 66.7%ක්ද ඒ වගේම වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටි ජනතාව 12.6%ක්ද නියෝජනය කරනු ලබනවා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක සංගණනයට අදාළව රටේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වෙමින් තිබෙන බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සඳහා මහෝපකාරී වන 2024 සංගණනයට අදාළව ඔබ දැනගත යුතුම සුවිශේෂී වැදගත් කරුණු කාරණාවන් තමයි ඒ ආකාරයට ඉදිරිපත් කළේ. ඉතින් මේ ආකාරයේ සුවිශේෂී වීඩියෝස් වගේම අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.